මම මේ ලෑස්ති වෙන්නේ රෑ කෑමට මාළු කරි එකක් හදාගන්න. මුලින්ම මාළු එකට මේ විදිහට මම ලුණු කුඩු ටිකක් එකතු කරනවා. කහ කුඩු ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරලා මේක හොඳට අතින් කලවම් කරලා සීසන් වෙන්න පැත්තකින් තියනවා. ඊට පස්සේ මම මේ විදිහට තාච්චියක් ලිපේ තියලා හදන්නේ මිරිස් කුඩු ටිකකුයි තුන පහ කුඩු ටිකකුයි බෙද ගන්න. මිරිස් කුඩු තේ හැඳි දෙකකුයි තුන පහ කුඩු තේ හැඳි දෙකකුයි දාලා මේ විදිහට ලිපේ ගින්දර අඩුවට තියාගෙන තමයි මේ ටික බෙදගන්නේ. ටික වෙලාවක් වදිද්දි පාට වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට මේ වගේ පාටක් එනකම් මේක බෙද ගන්නවා. මම මෙතන සුදු ලූණු, ගොරක, රම්පෙ කරපිංචා, කුරුඳු පොතු, ලූණු ටිකත් ලෑස්ති කරගෙන තියෙනවා. දැන් ලිප ඔන් කරලා වාජනයක් ලිපේ තියලා මේකට පොල් තෙල් ටිකක් දාලා ඉස්සෙල්ලාම මම එකතු කරන්නේ අබ. ඊළඟට උළුහාල්, ඊළඟට සූදුරු එකතු කරලා මේ ටික ටිකක් බෙද ගන්නවා. මේකට තලාගත්ත ඉඟුරු සුදු ලූණු එකතු කරලා ඒ වගේම රම්පෙ කරපිංචා මේ ටිකත් එකතු කරලා ටෙම්පරාදු කරගන්නවා ටික වෙලාවක්. මේ ටෙම්පරාදුවට මම තව මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරලා ඊට පස්සේ සෝදාගත්ත මාළු කෑලි ටික මේකෙන් තියනවා. බෙදගත්ත මිරිස් කුඩු 3-5 කුඩු ටිකක් මාළු එකට එකතු කරලා ඊට පස්සේ මේකට ගොරක කුරුඳු පොතුත් එකතු කරලා ටික වෙලාවක් තෙලෙන් උයා ගන්නවා. ඊළඟට මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා උයා ගන්න තමයි තියෙන්නේ. මුලින්ම ලිපේ ගින්දර වැඩි කරලා මේක හොඳට උයා ගන්නවා. හොඳට වැඩි ගින්දරේ මේ විදිහට ටික වෙලාවක් ඉදුණට පස්සේ මම ලිපේ ගින්දර අඩු කරලා මේක හිමීට ඉදෙන්න දෙනවා. දැන් නම් මේක හරිම සුවඳයි. හරිම සුවඳට ඉදෙනවා. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුම කරලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් මාළු එක ඉදුණා. දැන් උණු උණුවේම කන්න තමයි තියෙන්නේ. ඉතින් මම උණු උණුවේම බත් ටිකක් බෙදා ගන්නවා. එළියේ හරිම වැස්ස මේ වෙලාවේ. ඔන්න මාළුත් එක්ක කන්න ඉතින් මම රස පොල් සම්බෝලයක් තමයි හදාගත්තේ.